Yo, what's up people? So as you can see මචංගලා මේ කන්නඩියක් දැම්ම කියලා මේ වෙනසක් වෙන්නේ නැහැ. So අර guess dynamic character video එකට කලින් අපි කරන්න හිතන් හිටියා තවද වීඩියෝ. කොහොම හරි අද අපි කතා කරන්න යන්නේ ඔයාලට බත් කන ගමන්නේ මේ සාමාන්‍යයෙන් දවසක් ඇතුලේ බලලා ඉවර කරන්න පුළුවන්. සුපිරි ඇනිමේ එකක් කාටවත් මේක අහුවෙලා නැහැ. මගේ මේ පැත්තේ ස්ක්‍රීන් එකේ ඇනිමේ ප්ලේ වෙයි දැන්. ඉතින් මේ ඇනිමේ ගැන කිව්වොත් ඇනිමේගේ නම ප්ලැටිනම් මෙන්ඩ් ඒ වගේ මේකට එපිසෝඩ් 24ක් තියෙනවා. මේක ටිකක් සුපර් පවර්ස් තියෙන මිස්ටරි ටයිප් එකේ ඇනිමේ එකක්. ඉතින් කතාව පටන් ගන්නේ මේ විදිහට දෙයියෝ කියන්නේ යම් කිසි ලෝකයක ඉන්න දෙයියෝ ආයතන ගිහින් දෙයියෝ මැරෙන්න ලඟ වෙනවා. මැරෙන්න ලඟ වෙන එකත් එක්ක අලුතෙන් දෙවියෙක් තෝරගන්න එවනවා ගෝඩ් කැන්ඩිඩේට්ස්ලා කියලා 13 දෙනෙක්ව තෝරගන්නවා. ඉතින් මේ 13 දෙනා සමහරක් අය ගොඩක් අය ජීවිතේ එපා වෙලා ලෝකෙ වෙනස් කරන්න අදහස් තියන අය තමා මේ ලෝකේ ගැන එහෙම සිය දිවිහානි කරගන්න යන අය වගේ අමුතු අදහස් තියෙන 12 දෙනෙක් තමා තෝරගන්න තියෙන්නේ. දිව්‍ය ලෝකෙන් දේවතාවයෝ ඒන්ජල්ස්ලා 12 දෙනෙක් 13 දෙනෙක් එවනවා පොතුවේට. එයාලගේ රෑන්කින් සිස්ටම් එකක් තියෙනවා. ඉතින් ඒ වගේම මේකේ තියෙන විදිහට මෙයාලගේ තියෙනවා රෙඩ් ඇරෝ එක, වයිට් ඇරෝ එක සහ වින්ග්ස් කියලා. ඉතින් 15ම කට්ටියට කියන්නේ 15ම රෑන්ක් එකේ කට්ටියට දෙන්න පුළුවන් වින්ග්ස් එක හරි රෙඩ් ඇරෝ එක හරි. දෙවෙනි රෑන්ක් එකකට රෙඩ් ඇරෝ එකයි වින්ග්ස් එකයි දෙකම දෙන්න පුළුවන්. ස්පෙෂල් රෑන්ක් ඒන්ජල්ස්ලාට වයිට් ඇරෝ එකයි රෙඩ් ඇරෝ එකයි පිහාඩුයි තුනම දෙන්න පුළුවන්. ඉතින් මේකේ මේන් කැරක්ටර් විදියට අපිට මෙතන පෙන්නන කැරක්ටර් එක තමයි යන්නේ. මේ මේන් කැරක්ටර් එකත් එක්ක කතා ගිහලා මේන් කැරක්ටර් එක මෙතනින් පැනලා සින්සයිඩ් කරගන්න හදන තැනින් තමයි කතාව පටන් ගන්නෙ. ඉතින් පණිනවත් එක්කම එයා මැරෙන්නේ නැහැ. ඉතින් මාරම ප්ලොට් ට්විස්ට් එකක් තියෙනවා තාම අන්තිමට හිතන්නේ නැහැ ඔයාලා අකමගා කියලා බලලා තියෙනවා නම් ඊට වඩා අමුතු ප්ලොට් ට්විස්ට් එකක් තියෙනවා. ඉතින් පොර මැරෙන්නේ නැහැ. මෙයා මෙන්න මේ ඒන්ජල් මාරු පස්ස හැදෙන්නේ. ඔයාලේ ඒ ඒන්ජල් මෙයාව බේර ගන්නවා. ඔහොම තමයි ඉතින් කතාව පටන් ගන්නෙ. ඉතින් මෙයාලගේ ගෝඩ් කැන්ඩිඩේට්ස්ලා එක්ක සෙට් එකම එකතු වෙලා එක්කෙනෙක් තෝරගන්න ඕනේ ජයග්‍රාහකයා විදියට. එහෙම නැත්තම් 13 දෙනා මරාගෙන අන්තිමට එකෙක් ඉතුරු වෙන්න ඕනේ. ඉතින් ඉතුරු වෙනවත් එක්කම ඉතුරු වෙන එක්කෙනා දෙවිය වෙනවා. ඉතින් මේකේ ප්‍රධාන චරිතේ මම ප්ලොට් ට්විස්ට් එක ස්පොයිල් කරන්න ආවලට මේකේ ප්‍රධාන චරිතේ නෙමෙයි හැබැයි අන්තිමට දෙවිය වෙන්නේ. ඉතින් ඒකත් එක්ක මොකද්ද කවුද අන්තිමට දෙවිය වෙන්නේ මොකද්ද මේක ආගම් ගැන එහෙම මාරම විදියට කියන අන්තිම එපිසෝඩ් වල ඉතින් එපිසෝඩ් 24 දවසෙන් බලලා ඉවර කරන්න පුළුවන් සුපිරි ඇනිමේ එකක් කාටවත් අහුවෙලා නැහැ. මේක නම ප්ලැටිනම් මෙන් ඒක කියන ගමන් ඉතින් අද වීඩියෝ එක නවත්තනවා. good luck and be yes